අයිබෝවන් අපේ ගෙදරට ඉතාමත්ම ආදරයෙන් සහ සුපුරුදු ලෙන්ගතුකමෙන් ඔබව පිළිගන්නවා. ඔබ ඔබේ ගෙදර ඉඳලා අපේ ගෙදර බලද්දී අපි ගොඩාක් වෙලාවට ඔබේ නිවසට සතුට, ඔබේ නිවසට දියුණුව, ඔබේ නිවසට සමෘද්ධිය අරගෙන එන්නේ කොහොමද? සතුට ළඟා කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ගොඩාක් වෙලාවට අපි සාකච්ඡා කරන්න ඕනේ. අදත් ඒ වගේම සාකච්ඡාවක් අපි ඔබට අරගෙන ආවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා මීගලාවේ කුමාරවේද මහත්මයා කියලා කිව්වට පස්සේ කවුද චරිතය කියලා. ලංකාවක් ලොවක් හඳුනන බොහෝ දිනෙකුගේ ජීවිත සුබසිද්ධිය කරා අරගෙන ගියපු කුමාරවේද මහත්මයා හමු වෙනයි අපි අද දවසේදී ඇවිල්ලා ඉන්නේ. අයිබෝන් කුමාරවේද මහත්මයා. අපි ගොඩක් වෙලාවට මේ අපේ ගෙදර නාලිකාව ඔස්සේ මෙතුමා සමග සාකච්ඡාවන් බොහෝමයක් කරලා තිබෙනවා. ඒ සාකච්ඡාවල අපිට ගොඩාක් ධනාත්මක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඇත්තටම බොහෝ අය අපිට කතා කරලා බව නාලිකාවට කතා කරලා බව මේ කරුණු කාරණා විමසන්න ගොඩක් වෙලාවට කටයුතු කරනවා. ඒ තරමට මේ කරුණු කාරණා සත්‍යයක් වගේ ඔවුන් දන්නා නිසා සහ ඔවුන් අත්විඳින නිසා අදත් අපි සූදානම් එවැනිම කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. දැන් කුමාරවේද මහත්මයා ගොඩක් වෙලාවට මේ ගෙදරක් කියලා ගත්තට පස්සේ ගෙදරට එන්න යන්නේ අපි වගේම අසල්වැසියෝ ආගන්තුකයෝ මිනිස්සු විතරක් නෙමෙයිනේ. සත්තුත් එනවා. අපි ආදරයට සමහර බලල්ලු පූසෝ වගේ සත්තු, ඔය මයිනෝ ගිරව් වගේ සත්තු ඇති කරනවා. දැන් ඊට අමතරව සමහර මිනිස්සු මතයක් ගොඩනගාගෙන තිනවා. මම එතනින් මේකට ඔබතුමාට ප්‍රශ්න යොමු කරන්නම්. මේ සමහර සත්තු අසුබයි, සමහර සත්තු සුබයි කියන කාරණා. මම එතනින්ම ඔබතුමාට ප්‍රශ්න යොමු කරන්නම් කෙටියෙන්. ඇත්තටම කුමාරවේද මහත්මයා නිවසට එනවනම් සුබ ලකුණු පෙන්වන සත්තු කවුද? ඒ වගේ සත්තු આવොත් මොන වගේ සුබ ලකුණුද නිවසකට පෙන්눔 කරන්නේ? ඇත්තටම නිවස නැත්තම් තමන්ගේ භූමිය කියන තැන බොහොම පවිත්‍රව තියාගන්න ඕන තැනක්. පවිත්‍රව කියලා කියන්නේ පිරිසුදුකමම විතර. දැන් පිරිසුදුකම විතරක් නෙමෙයි. ඒ කියන්නේ පිළිවෙලකට තියෙන එකයි පිරිසුදුකම විතර නෙමෙයි. භූමියේ තියෙන යම්කිසි දුර්වල අසුබ ශක්තියින් తీරන ඒවා සුබ කරගෙන යන භූමියකට තමයි බොහොම සුබවාදී භූමියක් කියලා දෙන්නේ. මේ භූමිය සුබ වුණොත් තමයි අනිත් හැමදේම සුබ වෙන්නේ. දැන් භූමිය දුර්වල මොකද මෙතනින් ඉන්නේ ඔක්කොම පටන් ගන්න. ඉතින් ඒ පටන් ගන්න නැති වෙනවා භූමිය දුර්වල වුණොත්. ඒ හින්දා භූමිය යහපත් විදිහට ඔබ තියාගන්න, භූමිය නිතර යහපත් වෙන විදිහේ ක්‍රියාකාරකම් කරන්න භූමියට. එහෙම අපි කරන්නේ මොකද අපිට පිරිත් සජ්ජායනා තියෙනවා. අපිට කරන්න ඕන කෙම්කම රාශියක් අපිට කියලා දීලා තියෙනවා. ඉතින් මේ සියල්ලකින් එකක් අරගෙන උනත් ඔබට ඔබගේ භූමිය බොහොම යහපත් තැනක් බවට පත් කරගන්න පුළුවන්. ඔබට උනන්දුව උත්සාහය කැපවීම තියෙනවා. ඉතින් මේ සියල්ල කරගන්නේ තමන්ගේ යහපත වෙනුවෙන්, තමන්ගේ දරුවෝන්ගේ නෑදෑ හිත මිතුරුන්ගේ ඥාතින්ගේ යහපත වෙනුවෙන් මේක කරන්නේ. දැන් භූමියට එන සත්තු ගොඩාක් දුරට ඔය භූමියට සුබ වාදීම සත්තු පැමිණෙනවා නිතර මේක මම කියන්නේ මේ අර කලාතුරකින් පැමිණෙන එකක් නෙවෙයි. සමහර නිතර පැමිණෙනවා. ඒ ගේන්නේ ඔබට යම්කිසි වාසනාවක් සුබවාදී දෙයක් තමයි අරගෙන. ඔය මීමැස්සෝ එනවා නම් භූමියකට. මීමැස්සෝ එනවනම් ඇත්තටම දුවොත් බොහොම යහපත්. මීමැස්සෝ සමනල්ලු වගේ සත්තු භූමියට නිතර පැමිණෙනවා. ඒ භූමිය බොහොම යහපත්. මීමැස්සෝ එනවා කියලා කියන්නේ ඔබට සෞභාග්‍ය තමයි ගේන්නේ. ඔය මීමැස්සෝ එන භූමියක් හොඳට බලන්න අනිවාර්යෙන් ඔබට ලොකු වාසියක්, ලාභයක්, යහපතක් අරගෙන තමයි එන්නේ. ඒක ඔබ ඕනනම් හොඳට ලියලා තියාගන්න. මේක එනකොට මේ නිතර පැමිණෙනවා නම් ඔබගේ ගෙදරට අන්න ශ්‍රියාව වඩින්න පටන් ගන්නවා. ඔබගේ ගෙදරට ලැබීම එන්න පටන් ගන්නවා. ඔබගේ ගෙදරට අර ධන සම්පත්, වාසනාව, සතුට ගලාගෙන එන්න පටන් ගන්නවා. ඉතින් අති ප්‍රබල ඇත්තම කිව්වොත් මේක අර අනාවකයක් කියනවා වගේ කියන්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් සුබවාදී යහපත් දෙවිවැස්සෝ නිතර ඔබගේ භූමියට පැමිණෙනවා නම් ඒත් එක්කම සමනල්ලු වගේ සත්තු එනවා නම් බොහොම යහපත්. නමුත් අර දුර්වල සත්තු යම් කිසි විදිහකින් පැමිණෙනවා නම් ඔබගේ භූමියේ අනතුරු ඇඟවීම තමයි ඔබට කියන්නේ. ඉතින් ඒ අනතුරු ඇඟවීම ඔබ තේරුම් ගන්න ඕන. අනතුරු ඇඟවීම අපි තේරුම් ගත්තේ නැත්නම් මම ඒකයි අර මීට කලින් වැඩසටහනකත් මම කියලා තියෙනවා ඔය භූමියට පැමිණෙන යම් කිසි විදිහකින් ඔය විෂගෝර සර්පයෝ එහෙම නිතර එනවා නම් දැන් මේක අර ස්වභාවිකව වෙන ක්‍රියාවලියක් නෙමෙයි. ඒ කියන්නේ ස්වභාවික වෙන කලාතුරකින් සතෙක් එහෙම දකින්න පුළුවන්. මම කියන්නේ ඒ සම්බන්ධ නෙමෙයි. නිතර එහෙම එනවනම් භූමියට අනිවාර්යෙන් ඔබේ භූමිය ඊටාම ලොකු අනතුරක තියෙනවා. එතකොට ඔය කබර ගොයි වගේ සතු මේ දැන් මම කියන්නේ සමහර විට ලක්කයින් එක 12ක් අයින් එක තියෙන භූමියකට මේ කබර ගොයි සාමාන්‍ය නිතර භූමියකට එන්නේ නැහැ. නිතර එනවා නම් භූමියකට ඒ භූමිය අනිවාර්යයෙන්ම දුර්වලයි. මේ භූමිය මොන හරි ලොකු බලපෑමකට ලක් වෙලා තියෙන්නේ. ඔය කබර ගෝයා කියන සතා බොහොම දුර්වලයි. ඔබ භූමියට ඔබ භූමිය සමහර භූමි පාළු වෙනවා. ඒකට බලන්න ඔය පාළු භූමිය වල නැද්ද කියලා. පාළු භූමිය වල ඉන්නවා. ඒත් එක්කම දැන් සතෙක් සමහර දුර්වලලා ඉන්න භූමිය වලට සතෙක් ආපු ගමන් ඒ සතා ඉන්නේ කෑ ගහනවා.
ඔය බල්ලෙක් එහෙම ආවොත් දුර්වල භූමියකට බල්ලා උඩු පුරන්න ගන්නවා. අපි කියමු හරකෙක් ආවොත් එහෙම අරකා කෑ ගහනවා. කෑ ගහලා ඉවරලා ඉන්නේ නැහැ ඌ භූමියෙන් යනවා යන්න. සමහරට ඒ භූමියට සතෙක් ගෙනල්ලා ඇති කරන්න ගත්තොත් ලේවමනේ දාලා එහෙම නැත්නම් අංශයක් හරි පන්න නැතිලා සතා නැති වෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න අනිවාර්යයෙන් ඔබේ භූමියට මොනවද යම් කිසි වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ සාමාන්‍ය විදිහට දුර්වලකමක් නෙමෙයි භූමිය ටිකක් එතනින් එහා ගියපු බරපතල විදිහේ දුර්වලකමක් තියෙන භූමියක් තමයි ඒ අර ඇඟ වෙන්නේ අපිට. මොකද අපිට ඒක දැනුම් දෙනවා මේ සත්තු හරහා. ඉතින් අපි ඒක තේරුම් අරගෙන ඉවරලා ඒ භූමියට අවශ්‍ය ප්‍රතිකර්ම යොදන්න. දැන් කුමාරත් මහත්මයා සඳහන් කළා මේ සුබ සත්තුන් නිවසරේ මේක ඊටමත්ම වටිනවා සෞභාග්‍යයේ සංකේතයක් ඒක. ඒ වගේම ශ්‍රියාකාන්තාව වැඩියා වගේ කියන කාරණාව සම්බන්ධයෙන් මතක් කළා. දැන් අතන කුමාරත් මහත්මයා අපි හිතමු සමහර කෙනෙක් හිතන්න පුළුවන් අනේ අපේ ගෙවත්තට මීමැස්සෝ ඉන්නේ නෑ. ඉච්චර වටපිටාවක් නෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒ වටපිටාව අපිට හදන්න පුළුවන් කුමාරත් මහත්මයා. ඇත්තටම අපි සුබ සත්තු ගෙන්න ගන්න. ඔය කියන සත්තුන් සුබ කියන සත්තුන් ගෙන්න ගන්න අපිට මොන වගේද කරන්න තියෙන ක්‍රමවේදයන් මොන වගේ දේවල් කරොත් අපිට සත්තු ගෙන්ව ගන්න පුළුවන් අපේ ගෙවත්තට. එතන වෙලා පළවෙනිම දේ තමයි මම කියපු විදිහේ භූමියේ තියෙන පිරිසුදුභාවය. ඒකෝර භූමියේ යහපත් තැනක් වෙනකොට නිකම්ම සත්තු ඇදෙනවා ඉබේම. ඒ කියන්නේ සත්තු වුණත් වාසස්ථානයක් එහෙම නැත්නම් තමන්ට යන්න එන්න පුළුවන් තැනක් බවට පත් කරගන්නවා මේ භූමියේ යහපත් තැනක් වුණා. සමහර අවස්ථාවලදී අපිට මේ මැසි පෙට්ටියක් ගහන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ කුරුංගි කෝඩුවක් හදන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් සත්තාසි උපාවන්ට ඔබ අනිවාර්යෙන් හවසට එනකොට කැම් බීම ටිකක් ගෙනල්ලා පළතුරු ටිකක් ගෙනල්ලා දාලා පළතුරු ඇල්ලක් ගහගත්තත් අපිට සත්තු ගෙන්න ගන්න පුළුවන් යහපත් විදිය. මං කියන්නේ මෙතනට එන ඒ සමහර සත්තු බොහොම යහපත් විදියේ සත්තු වෙන්නේ. එතකොට එයාලා එන්න පුරුදු වෙන අසුභවාදී සත්තු වෙන්නේ නැහැ එතනට. එතකොට ඒ අර තමන් මං කිව්වේ ඒකයි අර යහපතේ ලස්සනට ඒ තියෙන භූමිය වලට කවදාවත් අහිතකර විදිහේ සත්තු නිතර පැමිණෙන්නේ නැහැ. එනවා අර කලාතුරකින් එන එකක් තියෙනවා. ඒක ස්වභාවික යම් කිසි විදිහේ ක්‍රියාවලියක්. නමුත් අර විදිහේ දේවල් කරන්න ගත්තාම නිතර භූමියට යහපත් දේවල් සිද්ධ වෙනකොට ඒ භූමියේ යහපත තව තවත් වැඩි වෙනවා. වැඩි වෙලා ඉවරලා අපේ ජීවිත අර අපි හිතන යම් කිසි හිතන තැනක් තියෙනවනේ යන්න. අන්න ඒ තැනට යන්න අපිට මාර්ගේ පෑදෙනවා. එතකොට මේ සතා සිව්පාවුන් එක ගත කරන කාලය පාවා වැඩි වෙනවා. එහෙම කාලය වැඩි වෙනකොට අර මේ මොකද මිනිස්සුන්ගේ තියෙන අර යම්කිසි දුෂ්ට ඒ කියන්නේ අහල පහල කෙනෙක්ගේ දුෂ්ට සිතුවිල්ලක් තිබ්බා සමහර අවස්ථාවල මේ සතා සිව්පාව දැකීමෙන් මේක නැති වෙනවා. ඒ නිසා අර අහිතකර සත්තු නොවෙන්නත් හිතකර සත්තු වැඩි කරගන්නත් අපි දැනගන්න ඕන අර භූමිය පිරිසුදු වෙලා තිබ්බාම ඇති ඒක තිබ්බත් ඇති අර සත්තුන්ගේ පැමිණීම අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මහත්මයා දැන් ඔබතුමා සඳහන් කරනවා මේ අසුබ සත්තු පළව හැරීම සම්බන්ධයෙන් අපි වැඩසටහනේ කුතුහලයක් විතර කරන මේ අවසානයේට අපි ඔබට කියනවා කොහොමද ඔබගේ ගෙවත්තෙන් අසුබ සත්තුන් පළව හරින්නේ. දැන් ඔය කබර ගොයි ගොඩක් වෙලාට කබර ගොයි වගේ සත්තු එනවා නම් ඇතුළට ඒ සත්තුන් පළව හරින්න කොහොමද කියලා ඔබට ප්‍රශ්නයක් ගොඩනගන්න පුළුවන්. අපි ඒකටත් කෙම් ක්‍රමයක් සම්බන්ධව වැඩසටහන අවසානයේදී සඳහන් කරන්න සෝදනවා. ඒ නිසා මේ සාකච්ඡාව අවසානයේදී නරඹන්න කියලා අපි ඔබට ඉල්ලීමක් කරනවා. අපි ඊළඟ කාරණාව සම්බන්ධයෙන් යොමුමු කුමාරත් මහත්මයා. දැන් ගොඩාක් වෙලාවට අපි ගොඩාක් මේස් වලට ගියපුවම අපි දකින දෙයක් තමයි මේ සමහර ගෙවල් වල ඇතුළත සහ පිටත බිත්තිවල සමහර රූප එල්ලලා තියෙනවා. අපි ගත්තොත් එහෙම සමහර සත්තුන්ගේ රූප එල්ලලා තියෙනවා. කොටි බලස්සුන්ගේ රූප. එතකොට දැන් ඒ වගේ සත්තු අපි ගත්තොත් මේ ඝෝර සත්තුනේ කියන්නේ රණ්ඩුවට බර ඊට පස්සේ මරණයට ප්‍රමුඛ කරන වගේ සත්තුනේ ගොඩක් වෙලාට මේ ඒ වගේ සිංහ පින්තූර කොටින්ගේ පින්තූර ගහලා තියෙනවා. සමහර අය මේ ඇඳ ඇතිරිලි බව ගොඩක් වෙලාවට මේ වගේ සත්තුන්ගේ පින්තූරත් එක්ක තමයි ගොඩක් වෙලාවට නිර්මාණය කරගෙන තියෙන්නේ. මෙන්න මේ தත්ත්වයේ සුබයිද අසුබයිද කුමාරත් මහත්මයා? මේ වෙලා තියෙන අපි සාමාන්‍ය සතෙක්ගේ රූපයක් එහෙම නැත්නම් යම් කිසි විදියකින් රූපයක් දකින්නකොට මිනිසුන්ට ඒක ප්‍රියජනක විදියේ රූපයක් වෙන්න ඕනේ. දැන් සමහරු මේක මම කියන්නේ මේ හැම තැනටම ඔබින විදිහේ ඒ දේවල් නෙමෙයි මේ කියන්නේ සාමාන්‍ය Tamanට සුදුසු පරිසර තියෙන දැන් සත්‍යක සිව්පාවගේ රූපයක් තියෙන්න ඕන තැන් තියෙනවා. මේක හැමතැනම ගැහුවොත් ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට අර නිතර අර විරූපී දේවල් දකින්නකොට ඒ විරූපී දේවල් නිතර දකින්නත් ඒ වගේ දේවල් කරන්නත් හිතෙන්නේ මොනවා හරි දෝෂයකට බලපෑමකට ලක් වෙච්ච කෙනෙකුටම තමයි. බලන්න ඒ වගේ ඒ විරූපී දේවල් ඇඳගෙන විරූපී දේවල් ගහගෙන ඉන්න තැනක් හොඳට අරන් බලන්න යහපත් දෙයක් සිද්ධ වෙලා තියෙනවනේ. කවදාවත් වෙන්නේ. ඒ අර අහිතකර බලපෑම අපිට පෙන්නනවා. එතකොට ඒ අහිතකර බලපෑම් වෙන්නුවට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මෙතන යම් කිසි විදිහේ දුර්වල තැනක් තියෙනවා කියලා. ඒ දුර්වල තැනට ඔබ ප්‍රතිකාරය යොදා ගන්න ඕනේ. ඒ වගේ ඔය සතා සිබාන් වුණත් භයානක සත්තුන්ගේ ෆොටෝ නිතර ඒ වගේ දේවල් කරනවා. නිතර ඒ වගේ දේවල් දකින්නවා. ඒ වගේ දේවල් කියන්නේ බලන්න කැමති නම්
එයාගේ යම්කිසි විදිහේ දුර්වලතාවයක් තියෙනවා. මං කියන්නේ මේ කලාතුරකින් වෙන දෙයක් නෙමෙයි නිතර නිතර මේ දේවල් පිළිබඳ හැවිල්ලක් බැලිලක් ඒ වගේ දේවල් හොය හොය ගෙනල්ලා ගහගෙන නිතර ඒවා දකින්න බලාගෙන සමහරු ඉන්නවා ඔය හවසට සමහරට මේ කරවල බදිනවා බිත්තර බදිනවා සමහරට කන්නේ මස් මාළුමයි අර මේ නිතර මේක රෑ තිස්සේ හැම වෙලෙම කරන්න හිතනවා නම් එතන ඒ තියෙන්නේ මොනවා හරි බලවේගයක බලපෑම. ඉතින් ඒකට ප්‍රතිකර්මයේ ඔබ යොදා ගන්න ඕන. එහෙම නැතු අර කලාතුරකින් වෙන දෙයක් නෙවෙයි මං කියන්නේ අර නිතර ඒ වගේ විරූප දේවල් එහෙම භයානක දේවල් දකින්න කැමති කෙනෙක් යම් කිසි විදියකින් ඉන්නවා. එයා මොනවා හරි ලොකු බලපෑමකට ලක් වෙච්ච කෙනෙක්මයි. පැහැදිලි. දැන් ගොඩක් වෙලාවට මීට අමතරව කාරණාවක් තමයි අපේ කුමාරත් මහත්මයා දැන් සමහර කෙනෙක් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට අපිට පින්තූරයක් එල්ල ගන්න බැයිද ගෙදර ඇතුලේ? දැන් අපි ලස්සනට පාළුවට හරි මොන හරි පින්තූරයක් එල්ල ගන්නවා නම් ගොඩක් අය මේ දේව රූප ගොඩක් වෙලාවට නිවස ඇතුලේ තියලා තියෙනවා. ඒ කුමාරත් මහත්මයා සමහර අය ඔය අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මේ ළමයින්ට පවා දෙමාපිය උපදෙස් දෙනවා තමන්ගේ කාමරය ඇතුලේ ඝනදේ පින්තූරයක් තියාගන්න. අධ්‍යාපනයට හොඳයි වගේ කියන කාරණා. මේකේ සත්‍යස්වතාවය මොකද්ද? දේව රූපය නිවස ඇතුලේ තබා ගැනීම සුදුසුද? හිම තියාගන්නවා නම් මොන වගේ දේව රූපද ඒකට වඩාත් ගැලපෙන්නේ? දේව රූපයක් භූමියක තිබ්බා කියලා කිසිම අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒක තියන්න ඕන තැන් තියෙනවා, ගහන්න ඕන නිවැරදි තැන් තියෙනවා. ඔක හැමතැනම ගහගෙන අපි ඉන්නේ නැහැ. සමහරවිට අපි ඔබ ඝන දෙවියන් වඳින කෙනෙක් නම් ඒ ඔබ යම්කිසි පාඩම් කරන යම්කිසි ස්ථානයක් තියෙනවා නම් එතන ඔබ වත් පිළිවෙත් කරන යම්කිසි තැනක් තියෙනවා නම් අන්න එතනදී ඔක තියාගන්න. එතකොට දැන් දේවාල භූමියක තමයි එතන හැම තැනකම සමහර අවස්ථාවලදී මේ දේව රූප දින එක එක්කනට අවශ්‍ය වන්දනාමාන කටයුතු කරගන්න. ගෙදරක අපි දේව රූපයක් ගහනකොට ඒක නිවැරදි තැනක් තියෙනවා. ඊටාම පිරිසුදු වෙන්න ඕන. බොහොම යහපත් විදිහට ඒක මේ පවත්වාගෙන යන්න ඕන. මොකද අපි පහනක් වුණත් පත්තු කරනකොට ඒක බොහොම යහපත් විදිහට දැන් සමහරුන්ගේ පහන් තැන් එහෙම බලන්න දෙයක් නැහැ. මම කියන්නේ ඒක සමහරට මේ ඒවා පිරිසුදු කරගෙනවත් නැහැ. එතකොට ඒ වගේ පවිත්‍රව තියාගෙන යන්න ඕන. දැන් දේව රූපයක් කියලා කියන්නේ බොහොම අහලා ඒක භක්තියෙන් ඔබ වන්දනාමාන කරන්න ඕන දෙයක් නේ. ඉතින් ඒක හරියට තියාගන්නවා. හරි තැනක තියලා බොහොම යහපත් විදිහට ඒක කරන්න ඕනේ. ඒක අර හැමතැනම ගහලා ඒක කිලිකුණු වෙන්න අරින්න එපා කවදාවත්. ඒක හොඳ නැහැ. දැන් දරුවෝ ඝන දෙවියන් වඳිනවා නම් දරුවෝගේ කාමරේ ඝන දෙවියන්ගේ පින්තූරයක් ගහලා දීලා ඒ අවශ්‍ය වන්දනාමාන කටයුතු කරගන්න වැඩ සලස්සලා දෙන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. නමුත් අර ගෙදර හැමතැනම මේක ගහගෙන ඉන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය තැනදී ගහලා ඔබ අවශ්‍ය ඒ භක්තියෙන් ඔබේ අවශ්‍ය වැඩ කටයුතු කරගන්න. එහෙම කරගත්තොත් ඒක කිසි අයහපතක් නැහැ. නමුත් අර යහපත් වෙන විදිහට අපි ඒක හදාගෙන කරගන්න ඕනේ. හරි අපි බොහෝ දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කළා කුමාරද මහත්මයා. දැන් අපි අවසානයේ කිමින් ළඟා වෙනවා. මේ මගේ ඊළඟ ප්‍රශ්නය තමයි දැන් ගොඩාක් වෙලාවට අපි දන්න කාරණාවක් තමයි ගෙදරට ගොඩාක් වෙලාවට ධන ආකර්ෂණීය ධනය ළඟා කරගන්න, දියුණුව ළඟා කරගන්න. මම මේක මෙහෙමම ව්‍යාපාර ස්ථානයක් ගාව ගන්නම්. තමන්ගේ ව්‍යාපාර ස්ථානය කියන්නේ කොහොමද ගෙදර වගේ. එතකොට ව්‍යාපාර ස්ථානයේ තමන්ගේ නිවස දියුණුව ළඟා කරගන්න, ආර්ථික ශක්තිය වැඩි දියුණු කරගන්න අදහනවා නම් නැත්නම් අපි හැම වෙලෙම පේන සලස්වනවා නම් මොන වගේ දෙවි කෙනෙක් දෙකට ඉතාමත්ම ගැලපෙන්නේ සහ ඒ දෙවියන්ට මොන වගේ පුද සත්කාරද කරන්න ඕන, මොන වගේ පුද පණුරුද අපි තියන්න ඕන. ඇත්තටම ව්‍යාපාරයකට ධන ආකර්ෂණ ලැබීම වැඩි වීමට මේ සියලු දේත් අපි භාවිතා කරන අතර කිව්වොත් මේ ලක්ෂ්මී මෑණියන් වෙනුවෙන් ඔබ පඩුවක් අයින් කරලා ඒක කහ වතුරෙන් හොදලා උදේ පාන්දරට හොඳට සුවඳ දුම් දහලා ව්‍යාපාරය කරන්න කලින් එතනින් ඒ ලක්ෂ්මී මෑණියොත් එක්ක ගනුදෙනුව කරලා පටන් ගන්න කියන්නේ බා ඕන ව්‍යාපාරයක් ඕන භූමියක් උනත් බොහොම යහපත් වෙනවා. නෑ ලක්ෂ්මී මන්ත්‍රයක් උනත් දවසකට එක සැරයක් හරි කියලා පටන් ගන්න පුළුවන් නම් බොහොම යහපත්. ලක්ෂ්මී මන්ත්‍රයක් උදේට දැම්මත් ඔබේ ව්‍යාපාර ස්ථානේ ඉතාලම දැන් ඔබට සමහර විට කියා ගන්න බැරි වෙයි. නමුත් ලක්ෂ්මී මන්ත්‍රයක් දැම්මත් ඇති. ඉතින් ඒ හින්දා ලක්ෂ්මී මෑණියන්ට පහනක් පත්තු කරලා ඉවරලා ඔබේ ව්‍යාපාර කටයුතු පටන් ගන්න බාන ව්‍යාපාරේ නෙමෙයි ගෙදරක දොරක උනත් බොහොම යහපත් ක්‍රියාව ගෙනල්ලා දීලා ගෙදර දොරේ තියෙන දෝෂ අයින් කරලා ගෙදර දොරේ අසනීප දරුවෝ හරි අම්මලා දෙමාපියෝ කවුරු හරි ඉන්නවනම් ඒ අසනීප ගති පවා දුරු කරලා දෙනවා. මෙන්න මේ ලක්ෂ්මී මෑණියෝ වඳින එකකින් ලක්ෂ්මී මෑණියෝන්ගේ බොහොම පිහිටක් බොහොම බලගත් පිහිටක් ඔබ දින 60ක් 90ක් අතර නිතර වැඳගෙන ගියොත් එහෙම ඔබට මේ බැල්ම කෙලින්ම වැටෙනවා. ඒ වැටලා ඉවරලා ඔබගේ ජීවිතේ සරුසාර ජීවිතයක් බවට පත් කරන්න. ඒ කියන්නේ එහෙම කරපු කට්ටිය එහෙමපත් වෙලා තියෙනවා. දැන් මේවා කටට එනව නෙමෙයි මේ කියන්නේ මේවා කරලා මිනිස්සු සාර්ථක වෙලා තියෙනවා. එක්කෙනෙක් නෙමෙයි 100,000 දෙනෙක් සාර්ථක වෙලා තියෙනවා. ඒ හින්දායි ඔබට කියන්නේ ඔබත් මේ කරලා බලන්න. මොකද මිනිස්සු දියුණු වෙන්න ඕනේ. යහපතේ ඉන්න ඕනේ. මිනිස්සු එදිනෙදා එන්න ගොඩ නැගෙන්න ඕන. ඉතින් ඒ ගොඩ නැගෙන්න නම් අපි යහපත් දේවල් කරන්න ඕන. යහපත් දේවල් මිනිස්සුන්ට කියලා දෙන්න ඕන. ඉතින් මේ දේවල් ඔබ අත්හදා බලන්න. මේ දේවල් අත්හදා බලද්දී ඔබට කිසිම අයහපතක් වෙන්නේ නැහැ යහපතක් නිසා. හරි අපි අවසානයේදී යමු වෙන සූදානම් වෙන්නේ කුමාරත් මහත්මයා. දැන් අපි අවසානයේදී කිව්වා ඔබට කෙම් ක්‍රමයක් කියනවා. ඒ තමයි ඔබගේ ජීවිතේන අසුබ සතුන් පළවා හරින්න
තාමත්ම වටිනා කියන කෙම්ටම අප්ලෝඩ් තමයි කුමාරද මහත්මයා මේ මොහොතේදී ඔබට සඳහන් කරන්න සූදානම් වෙන්නේ. අපි අවසාන අංගයට යොමු වෙමු කුමාරද මහත්මයා. මොකක්ද ඇත්තට මේ කෙම්ටම කොහොමද මේ කාරණාව කරන්නේ? ඇත්තටම දැන් ගොඩාක් දෙනෙක් දැන් ඔය අසුභවාදී සත්තු වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ භූමියේ තියෙන ලොකු දුර්වලතාවයකට එන්නේ. ඒ කියන්නේ භූමිය යම් කිසි විදිහේ ලොකු බලපෑමකට ලක් වෙනවා කියන ඉගිය අපිට දෙනවා. එතකොට ඔබ මේකට ගන්න ගම්මිරිස්සට 4ක්, ලුණු කැට 4කුයි, දෙහි ගෙඩි 4කුයි, මිරිස් කරල් 4කුයි. 4ක් අරගෙන ජලනන්දන පිරිත 21 පාරයක් මේකට ජීවම් කරන්න උදේ ඉර නැගීගෙන එනකොට මේක ජීවම් කරන්න. උදේ ඉර පායගෙන එද්දි ජලනන්දන පිරිත 21 පාරක් මම ඔය කීප වර්ග 4 එකට තියලා යහනක ජීවම් කරන්න. ඒකටම ඔබ තියාගන්න දුම්මල, සාම්ප්‍රාණි, මුහුදු වැලි, අබ ටිකකුත් ජීවම් කරගෙන අර කියපු වර්ග 4 එකට කරලා එක වර්ග ගානේ ඔබ භූමිය 4 කොනේ වල දාන්න. දාගෙන අර ඉතුරුලා තියෙන දුම්මල, සාම්ප්‍රාණි, මුහුදු වැලි, අබ කියනවා මුළු භූමියටම ඉහළ දාන්න. ඉහළ දාලා ඉවරලා ටික දවසක් යනකොට බලන්න ඒක යම් කිසි තව ටිකක් ඉතුරු වෙනවා නම් ඔබ ඒකේ දුම් ටිකක් අල්ලන්න නොකොට වාදින 21ක් විතර අනිවාර්යෙන් ඔය අසුබ සත්තු වෙන එක අනිවාර්යෙන්ම නවතින මොකද භූමියේ තියෙන දෝෂ ටික අයින් වෙනවා. පැහැදිලි. අපි එසේනම් අද ඔස්සේ තමත්ම වැදගත් කරුණු කාරණා බොහොමයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. තමත්ම විචක්ෂණශීලීව. ඒ නිසා මේ ගවේෂණාත්මක චාරිකාවේ අද එක් සාකච්ඡාවක් මිනිසුන් නිමාවක් පත් කරන්න තමයි සූදානම් වෙන්නේ. අපේ ගෙදර YouTube නාලිකාව ඔස්සේ අපි අද ඔස්සේ මේ සාකච්ඡාවට එක්හසු කරගත්තේ මීගලාවේ කුමාරවේද මහත්මයා. අපි ඔබට තමත්ම ආදරෙන් සහ ගෞරවයෙන් සමුදෙන සූදානම්. ඊට මත්තේ මතක් කරනවා කුමාරවේද මහත්මයා ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. තිරිය දුරකථන අංකය දිස්වෙනවා. මෙතුමාව සම්බන්ධ කරගෙන ඔබේ නිවසේ, ඔබේ ව්‍යාපාර ස්ථානයේ ඔබගේ ප්‍රශ්නයක් වෙනවා නම් ගොඩක් වෙලාවට දියුණුව හරස් වෙලා තියෙනවා නම් ඔබේ නිවසේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවලා තියෙනවා නම් කාන්තාවන්ට අපි අර කියපු විදිහේ කලු කුමාර දෝෂ වගේ දරුපල ලැබීම සම්බන්ධව විවාහ දෝෂ වගේ දේවල් තිබෙනවා නම් මේ සියල්ලටම ඔබට පිළිතුරු සපයා ගන්න අපේ කුමාරවේද මහත්මයාගෙන් හැකියාව තිබෙනවා. ඒ වගේම මේ වෙනකොට ඔබට මීගලාවේ පමණක් නෙවෙයි තලවතුගොඩදීත් කුමාරවේද මහත්මයා සතිය එක් දිනකදී මුණ ගැහිීමේ හැකියාව තිබෙනවා. ඔබ බලාල් සිටපු කාරණාවක් මේකට සාක්ෂාත් වෙලා තියෙනවා කියන කාරණාවත් අපි සතුටින් මතක් කරන ගමන් අපි මෙතුමාට සමුදෙන්නයි සූදානම් වෙන්නේ යලිත් හමු වෙන තෙක් ඔබට අයබෝවන්. අයබෝවන්. එසේනම් ඔබගේ ජීවිතය ඔබේ නිවස සතුටින් පිරී ඉතිරේවා කියන ප්‍රාර්ථනාවෙන් අපේ ගෙදරින් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. අයබෝවන්. තෙරුවන් සරණයි.